welcome to my YouTube channel. ඉතින් ඔයාලට වීඩියෝ එකක් මම ඔයාලට අරගෙන ආවේ මගේ morning routine එක. ඉතින් හැමදාම උදේට මම මොනවද කරන්නේ කියලා අද වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මේ වීඩියෝ එකේ මොනවද වෙන්නේ කියලා. first thing first මම කරන්නේ මගේ ඇඳ හදන එක. ඇඳ තමයි අපේ කාමරේ main role එක වෙන්නේ. ඉතින් ඇඳ mess වෙලා තියෙනවා නම් අපේ productivity එකට ඒක බලපානවා. අපේ surrounding එක පිළිවෙලට තියෙනවා නම් අපේ mindset එකත් clear. ඉතින් ඔයාලත් බලන්න ඔයාලගේ ඇඳ හදලාද කියලා. ඇඳ හදලා නැත්නම් මේ වීඩියෝ එක pause කරලා ටක් කරලා ගිහින් ඇඳ හදලා එන්න. මම කරන ඊළඟ දේ තමයි උදේම නැගිටලා ෆෝන් එක ඔබනවා වෙනුවට ජනේලය ඇරලා පොඩ්ඩක් ෆ්‍රෙෂ් එයර් ගන්න එක. මේ තියෙන්නේ මගේ රූම් එකට අලුතින් ආපු වින්ඩෝ ප්ලාන්ට් එක. මේ විදිහට පොඩ්ඩක් එළියට ගිහිල්ලා වටයක් දාලා ආවම මාර ෆ්‍රෙෂ්. මේ වෙලාවේ තමයි මම හරියටම දවස පටන් ගන්නේ. උදේට පොතක පිටු ටිකක් කියවන එක මාරම කාමින්. දවස පටන් ගත්තේ දැනෙන අර පීස්ෆුල් ගතිය මේකෙන් මට ඇත්තටම දැනෙනවා. මේක මගේ මොර්නින් රුටීන් එකට අලුතෙන් ඇඩ් කරගත්ත දෙයක්. මොකද පාඩම් කරන ළමෙක් විදියට අපිට ෆෝකසින් ගොඩක් ඕන වෙන දෙයක්. ඒක ගොඩක් හෙල්ප්ෆුල් දෙයක් අපේ පාඩම් වලට. ඉතින් ෆෝකසින් හදාගන්න ගොඩක් තැන්වල කියන දෙයක් තමයි මෙඩිටේෂන් ගොඩක් හොඳයි කියන එක. ඉතින් මමත් හිතුවා මගේ මොර්නින් රුටීන් එකට මේ මෙඩිටේට් කියන එක ඇඩ් කරලා බලන්න. ඉතින් සතියක් විතර තමයි මගේ මොර්නින් රුටීන් එකේ මම මෙඩිටේට් කරන්න පටන් අරන්. ඔය විදිහට තමයි ඉතින් මගේ morning routine එක වෙන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හම්බ වෙනකන් bye.